Warnanya kau. Ini mana bila? Hai. අපි අද යනවා පේරාදෙණිය මල්වත්තේ. ඊයේ මාලිගාවට ගිහින් ඇවිල්ලා කොහෙවත් ගියේ නෑ. එදාට පහුවෙන් දෙකන අද තමයි මේ මල්වත්තේ යන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. බයි. බින්දක් පාදෙන් මේ කුඩේ මට දුන්නාම හන්දවා ගෙනින්නම් කියලා. ඉන්න මම ගන්නවා. ඒ මං කිව්වා හොඳට දෙන්න වහිනවා. සරාවට අනේ මේ තාම මට දැනෙනවා නේ නිකන්. ළමයි අපි දැන් පයින්ම යන ගමන් ඉන්නේ බඩුත් අරගෙන කන්න අවශ්‍ය දේවල් අරගෙන අපි දැන් පයින් යනවා. really? කන්න අරගෙන අපි පයින් යනවා දැන් පේරාදෙණිය මල්වත්තේ. බස් හෝල් දෙකක විතර දුර තියෙන්නේ කියලා තරුෂි අක්කා කිව්වා. ඉතින් යාළුවනේ අපි දැන් පයින්ම යනවා. බස් එනවා යාළුවනේ කඩාගෙන පිටගෙන හම්බගෙන ගියොත් එහෙම දන්නේ නැහැ ඔයාලට වීඩියෝ එක දාන්න බැරි. මේක තමයි ළමයි කැටමේ පන්සල. Tiket tuh benar guys. Kau apa? Oh di garing nu kane photo. Hai. කොහෙද ආවේ? පේරාදෙණිය ගාඩන් එකට. දැන් මේ කොහෙද යන්නේ? ඇවිදින්න යනවා. කන්න දැනක් හොයාගෙන යනවා. වහිත් දන්නේ. කමන්නේ පොඩ්ඩක්. උඩේ තියනවා. එහෙනම් අපි ඉඳ ගන්න තැනක් බලලා නැවතත් හමු. නැවත විකාශනය වාඩි වෙලා. කොහේ යර වෙතර බලන්න ලස්සනයි කියලා ඉන්නේ. අපි සේසියක් ගෙවුවේ නෑ. ඉන්නේ කවුද? අනේ තියෙන ගහ. අපේ තරු නැන්දා. අනේ මේ එයා තමයි අපේ සීයාගේ දුව. එතකොට එයා අපේ නැන්දා අපේ මනුස්සකමට එයාට අක්කා කියලා කිව්වාද. ළමයි ඔයාලට සද්දයක් ඇහෙනව නේද මල්වත්තේ ආවහම? මේ ඉන්නේ යාලා මවුලෝ. වෙහෙයෝ.
වෙනවද හැම ගහකම ඉන්නවා. මෙතන ගොඩක් වෙලා ඉන්න බෑ මේ යාලා ජරා කරනවා. ටක් ගාලා යන්න ඕනේ. මොකුද? බැට්මෑන්. බැට්මෑන්. අපි දැන් අපේ සුපුරුදු ස්ථානේ අල්ලගන්න හදන්නේ. දුවන්න! දුවපන්. අපි හොරින් වීඩියෝ කරලා දාමු YouTube එකේ නේ මිනිස්සුන්ගේ දෙමෙතිය දානවා නම් බලන්න. අපි දැන් මේ ගොයන්ගස් තරණය කරගෙන යන්නේ. සුපුරුදු ගහයරට යන්න විදිහක් නැහැ මඩ. නුවරට වහිනවනේ. නුවරට වහිනවත් ඒ දරුවෝ ඉන්න අම්මලා වගේනේ. මේක තමයි ළමයි අපිට පේන view එක. හරිම ලස්සනයි. සුපිරි නේද? අල්ලකට වෙලා කනවා. අපි යන් අර ගහ යද. කොහෙද මේ බිම වාඩි වෙලා ඉන්නේ? ඈ? ගෙදර යන්නේ? ගෙදර යන්නේ. තව ඩීකින් ගෙදර යනවා. යන්නේ අද. උඹලා දෙන්න ඉඳපන් ළමයි. අද මෙතන කැම්පින්. කොටෙන්ට එක? එහෙනම් පස්සේ හමු වෙමු. බයි කියන්න. සරප්පු හරි අමාරුයි යන්නේ. මගේ සරප්පු දෙකට පළටෝක් දෙන්න එපා. යා සරප්පු දෙන්න. ලාලුවනේ අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. ඔයාලට පේන තිය ඇතින් වෙහි වලාකුලක් තියෙනවා. ඔකට අහුනොත් ගෙදර යන්න වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් මම ගෙදර යනවා. අපි ගමන මෙතනින් අවසන් කරනවා. බයි. බයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. मेरी हो के हम शाही रहना कभी ना कहना